ඔන්න ඉතින් අපි දෙන්න පටන් ගත්ත අලුත්ම බිස්නස් එකක්. හැමෝම දකින්නනේ මෙන්න මේ වගේ කාඩ් බිස්නස් කාඩ් බර ගාණක් ගහන්න ඕනේ මේ වගේ විශාල ප්‍රමාණයක්. මේ කාඩ් එකේ එච්චර ක්වොලිටිත් නැහැ. හදිසියෙ නම්බර් එක මාරු වුණොත් එහෙම ආයෙත් මේ වගේ කාඩ් 1000ක් විතර ගහන්න වෙනවා. ඉතින් අපි ඔන්න ඒකට ගෙනාව සොලියුෂන් එකක්. මේ සොලියුෂන් එකේ නම මොකද්ද? ecards.lk. ecards.lk කියලා කියන්නේ අපේ මේ බිස්නස් එකේ නම. ඉතින් ecards.lk එකට අපි මෙන්න මේ විදිහට ඉන්ට්‍රොඩියුස් කරනවා මේ වගේ ස්මාර්ට් කාඩ් එකක් සහ මෙන්න මේ වගේ ස්මාර්ට් බෝඩ් එකක්. ඉතින් මේ කාඩ් එක සහ මෙන්න මේ ස්ටෑන්ඩ් බෝඩ් දෙකම NFC තාක්ෂණය සහිතයි. ඉතින් NFC නැති කට්ටියට පුළුවන් QR කෝඩ් එකෙන් බෝඩ් එකටත් අපි QR කෝඩ් එකක් දීලා තියෙනවා. ඉතින් මෙතනදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික කාඩ් එකක් පාවිච්චි කරනවට වඩා එහා ගිහිල්ලා මේක ඇතුළට ගොඩාක් ෆැසිලිටිස් අපි ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් දැන් වැඩි වෙලාවක් යන්නේ ඔයාලට දැන්ම ecards.lk එකට ගිහලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ පුළුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න, ඔයාලගේ සෝෂල් මීඩියා ලින්ක්ස්, ඔයාලගේ ෆෝන් නම්බර්ස් වගේ ගොඩාක් දේවල් මේකට ඇඩ් කරගෙන ඔයාලට මෙන්න මේ කාඩ් එක ඕඩර් කරන්න. ඉතින් ගාන ප්‍රශ්නයක් නේ. මේ කාඩ් එකට විතරක් වෙන්නේ රුපියල් 3200යි. මේක ලයිෆ් ටයිම් කොස්ට් එකක්. අවුරුද්දකටවත් මාසයකටවත් රිනිවල් කොස්ට් මුකුත් නැහැ. ඔයාලට මේ කාඩ් එක සහ මේ බෝඩ් එක දෙකම අවශ්‍යයි නම් ඔයාලට රුපියල් 4900ක් වගේ මුදලක් තමයි වෙන්නේ. දින 5ක් දින 7ක් ඇතුළත ඔයාලගේ ගෙදරටම මේ කාඩ් එක සහ බෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. අනිත් විශේෂ දේ තමයි අනිත් හැමෝම අහන දේ මේකෙන් අනිත් අයට chance එකක් නැද්ද? අපි chance එකකුත් දීලා තියෙනවා. ඔයාලා මේ ecards.lk එක හරහා රෙජිස්ටර් වෙලා referral කරොත් එහෙම 10% කමිෂන් එකකුත් අපි ගෙවීමක් විදිහට ඔයාලට කරනවා. මේකෙදි ඔයාලට රුපියල් 10000ක payout එකක් ලබා දීලා තියෙනවා. ඉතින් දැම්ම කරන්න තියෙන ecards.lk එකට ගිහිල්ලා ඔයාලගේ e-card එක order කරන්න.